ඔයත් හැමෝම කරනවා වගේ කැලරි විතර පත් වෙනවා. හතරවෙනි කාරණාව තමයි ආලෝකය සහ අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ අපේ ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින්ම සිද්ධ වෙන්නේ ආලෝකයේ තියෙන. එහෙම නැත්නම් හිරු එළිය තියෙන කාල සීමාවේදී විතරයි. ඒකට සාමාන්‍යයෙන් රෑ 7න් විතර පස්සේ අපිට කෑම කන එක නවත්තන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගොඩාක් අවම කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒකෙන් අපේ ශරීරයේ සෛල පිරිසිදු වීමේ ක්‍රියාවලිය උත්තේජනය කරන්න. එතකොට අපිට පුළුවන් රාත්‍රී කාලයේදී අපේ ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාවය අඩුවීම නිසා සිද්ධ කරන මේදේ තැන්පත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. පස්වෙනි කාරණාව එහෙම නැත්නම් අවසාන කාරණාව තමයි ඔයාලට පුළුවන් ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් නැත්නම් වතුර වීදුරුවකට දෙහි විෂ ටිකක් දාලා ඒක බොන්න. එහෙම බිව්වට පස්සේ අපිට පුළුවන් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න සහ අපේ රුධිර සීනි මට්ටම අඩු කරගන්න. ඒ වගේම කුරුඳු ඉඳුරු ගම්මිරිස් වගේ කුළුබඩු අපේ ආහාර වලට වැඩිපුර එකතු කරගත්තොත් අපිට පුළුවන් අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වල වේගය වැඩි කරන්න. එහෙම වේගය වැඩි කරාට පස්සේ ඒකෙන් අපේ ශරීරය බර අඩු කරන්න ලොකු දායකත්වයක් සපයනවා. මේ විදියට ආහාර වලින් නිරෝගී වෙන්න අලුත් දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.